කෑමට ඉතාමත් අප්‍රසන්න නමුත් ඇතමෙක් බොහෝ සෙයින් ප්‍රිය කරන මේ ආහාර මොනවාදැයි අපි විමසා බලමු. සාමාන්‍යයෙන් බොහෝ දෙනා බිත්තර තම්බා ආහාරයට ගත්තද මෙහිදී සිදුවන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. එනම් බිත්තරය තුළ කුකුළු පැටවාගේ ශරීරය හොඳින්ම වැඩි ඇති විට එය තම්බා ආහාරයට ගැනීමයි. මෙහිදී එම සත්වයාගේ වර්ධනය වී ඇති කොටස් එනම් හිස අත් පා දකිමින් ඒවා ආහාරයට ගැනීම ඉතාම අප්‍රියජනක ලෙස හැඟුණද මේ සඳහා ප්‍රිය කරන්නන්ද බොහෝමයක් සිටී. බළුත් ආහාරයට ගන්නා බොහෝ දෙනා පවසන්නේ එසේ ආහාරයට ගැනීම විනෝදජනක ක්‍රියාවක් බවයි. මේ මූලාරම්භය ඉතාලි නගරය වන අතර මේ ජීවි පණුවන් සහිත චීස් වර්ගයකි. මේ සාම්ප්‍රදායික ආහාරයක් වන අතර නීතිගත තත්ත්වය නම් සෞඛ්‍ය අවධානමට ලක්වන බැවින් මේ ආහාරයට නොගන්නා ලෙසයි. චීනය, වියට්නාමය, කාම්බෝජය වැනි රටවල දක්නට ලැබෙන විසකුරු සර්පීන් දමා සාධන මත්පැන් වර්ගයකි. චීන සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාවට අනුව මේ මානව ශරීරය නැවත ශක්තිමත් කරන බව ජනතාව විශ්වාස කරයි. කුහුඹුවන්ගේ බිත්තර වලින් සාදන ආහාරයක් වන මෙය මෙක්සිකෝවේ විශේෂ ආහාරයක් ලෙසද සැලකේ. සාම්ප්‍රදායිකව මෙය ලුණු සහ මිරිස් දමා ටෙම්පරාදු කර සාදා ගනී. ටූනා අයිබෝල්ස් ටූනා මාළුවාගේ ඇස්වලින් සාදන ලද විශේෂ ආහාරයකි. ජපානය වියට්නාමය වැනි රටවල ප්‍රසිද්ධ අතර බොහෝ වෙලාවට තෙල් දමා හෝ මද වශයෙන් උඩු කර ඉඟුරු සෝස් ආදිය දමා ආහාරයට ගනී. ජපානයේ සහ බොහෝ ආසියාතික රටවල සතුන් අමුවෙන් ආහාරයට ගැනීම සිදුවෙන අතර පන තියෙන ගෙම්බන් කොටස් කර ආහාරයට ගැනීම මෙහිදී සිදුවේ. ඊටාම අප්‍රේසන්න ආහාරයක් ලෙස සැලකේ. ඔස්ට්‍රේලියාවේ දක්නට ලැබෙන ආහාර වර්ගයකි. මෙම පණුවන් අධික ප්‍රෝටීන් සහිත සත්වයන් යයි සැලකෙන අතර එම සත්වයන්ගේ මස් කුකුල් මස් මෙන් බව විස්තර කෙරේ. අලු හෝ අඟුරු මත පුළුස්සා ගැනීමෙන් ආහාරයට ගැනීම පාරම්පරික ක්‍රමයකි.